ඉතින් බං ඔන්න අද ගෑනලා තියෙන්නේ මගෙන් ගොඩක් කට්ටිය ඉල්ලපු ගේම් එකක්. ඉතින් ග්‍රැනී තමයි අද ගෑනලා තින්නේ. ග්‍රැනී කියන සුපිරිම ඔෆ්ලයින් ගේම් එක. ඉතින් බං මේකත් එලා සුපිරිම ගේම් එක. ඉතින් අපි මීට කලින් ගේම් එකක් ගහලා නැහැ මේ වගේ ගේම් එකක්. ඉතින් අද තමයි ඔන්න ගහන්නේ. ඉතින් මේකේ ගේම් ප්ලේස් මම දිගටම දැන් ගේනවා. ඉතින් එහෙනම් කොල්ලෝ අද ගෑනලා තින්නේ ග්‍රැනීව හිර කරන ක්‍රම දෙකක්. හරිද? ඉතින් අද පොඩි වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් මුලින්ම ගේන එක පොඩි එකක් වෙන්න ඕනේ. ඉතින් අද ග්‍රැනීව හිර කරන ක්‍රම දෙකක් ගැන තමයි ගෑනලා තින්නේ. අද බයිටි වැඩි කතා නැතුව අපි එහෙනම් යන් වැඩේට. ඉතින් පළවෙනි ක්‍රමය මම කියලා දෙන්නම්. මෙන්න මේ වාස් එක ගන්න ඕනේ බා. අඩෝ ග්‍රැනී ආිනවා වගේ. ෂේප් එකේ දොර යනම් බා මේ පල්ලෙහා තට්ටුවට යන්න ඕනේ. හෝ බං ග්‍රැනියා පල්ලෙහාට එන්න හදලා තියෙන්නේ. පොඩ්ඩයි හිටපන් මචං මේක අරන් පොඩ්ඩක් හැංගිලා එමු. දැන් අර මොකද සලාම් බලන් ගාලා සද්දයක් ඇහුණා බං. ඉතින් ওই සද්දෙට ග්‍රැනී එනවා. ග්‍රැනී කියන්නේ බං මේකේ ඉන්නේ නපුරු ආච්චි. ඔකේ ඇවිල්ලා ඔය අතේ තියෙන පොල් වගේ එකෙන් දෙනවා කියහන්කෝ තටාන් ගාලා ඔලුව පැලෙන්න. මොන දෙයියන්ට කියන්නද කියහන්කෝ ඉතින්. ඔය ඉන්නේ ආච්චි මෝඩ ආච්චි. පිස්සු යකෙක් බං ඕකේ. ආයිතින් අමු ගවේක්. හරි ග්‍රැනී ඔයාවම යන්නකෝ මම ඔයාලට දෙන්නම් ෂොට් එක. හරි බං ඉතින් ඊට පස්සේ මෙන්න මේ දොර අරගන්න ඕනේ. දොර අරගෙන මෙන්න මේක දාන්න ඕනේ මෙන්න දෙන්න. ඔය සද්දේට දැන් ග්‍රැනී එනවා. අපි එතක මෙන්න මේ කාර් එකේ හැංගිලා යමු. ග්‍රැනී ඔය කාමරේට ගිය ගමන් තමයි මම වැඩේ දෙන්න පටන් ගන්න ඕගිට. හරි බං ග්‍රැනියා ගියා. මේක දුර වහගත්තා. ඔන්න ඔය ලෑල්ලා එක දාන්න. අඩු වැඩේ වර්ධුනා බං. ඕමි දහංගු දැන් දෙන්නේ ෂොට් එක ග්‍රැනියාට. ග්‍රැනී නොන්ඩිය වෙන්න දෙන්න දැන්. ආයෙ ගනින් ගිහිල්ලන්නේ ඒක. මෙන්න මේ වාස් එක ගන්න ඕනේ බොයිස්. ඕක අරගෙන දාන්න ඕනේ ඔන්න ඕකට. දැන් ඉතින් හැංගෙන්නයි තියෙන්නේ. දැන් ග්‍රැනියා එනවා සද්දෙට. ඉස්සලා වගේම එනවා කාමරේටම. ග්‍රැනියා ගියා. මේ දොර වහගන්න ඕනේ. ඔන්න ඕක අඩු. ඔන්න ඕක දාගන්න ඕනේ බා. ඉතින් මෙන්න මේ ජීර් එකක් වගේ එකක් තියෙන්නේ. ඕක මේ පැත්තට දැම්ම ගමන් ග්‍රැනී හීට් වෙනවා. හීට් වෙලා ගස්සලා පද්දලා යනවා. ඊට පස්සේ ග්‍රැනියා මැරෙනවා. මැරෙනවා කිව්වට බා විනාඩි 2කට ගියාන්කො ලෙෆ්ට් එන්නේ. සදාටම මැරෙන්නේ නැහැ. අන්න ග්‍රැනී විනාඩි 2කට ලෙෆ්ට් වුණා. දැන් ඉතින් විනාඩි 2ක් යනකම් ඔහොම ඉන්න වෙනවා බං මගේ ඊළඟ ක්‍රමය පෙන්නන්න. ග්‍රැනියා විනාඩි 2කට ලෙෆ්ට් වුණා. මට උඩුමී කතරක් තියලා ගියාන්කෝ. මේක අමු ගවයා කියන්නේ නිකන්ද ගියාන්කෝ. ඉතින් නැත්ත වෙන මොකද ගියාන්කෝ පාර යන ගමන් මේ කතුරු දාන් යන්නේ. මේක පිස්සෙක් කියන්නේ නිකන්ද ඉතින්. අපි දෙවනි ක්‍රමය කරන්න මෙන්න මේ කාමරයට යන්න ඕනේ. අර අපි මුලින්ම හිටියේ කාමරේ තින්නේ. අන්නේ කාමරයට යන්න ඕනේ. කාමරයට යන්න කලින් පොඩි භාණ්ඩයක් ගන්න ඕනේ. ඔන්න කොමඩු ගෙඩිය ගනින්කෝ. කොමඩු ගෙඩිය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔය අහලා පහලා තියෙන සද්ද ඇහෙන භාණ්ඩයක් ගත්තා නම් හරි. ඊට පස්සේ මෙන්න මේ කාමරයට යන්න ඕනේ. මේක අස්සට ගිහිල්ලා දැන් ග්‍රැනී එනකන් ඉන්න ඕනේ. දැන් ඉතින් විනාඩි 2කට ලෙෆ්ට් උනානේ. දැන් ඉතින් තාම විනාඩි 2ක් ගියේ නැහැ කියලා හිතනවා මං. ඊට පස්සේ පෙන්නන්නම්කෝ ඉතින් ඊළඟ ක්‍රමේ. අද ක්‍රම දෙකක් තමයි ගේනවා කිව්වේ. එකක් නම් ඉවරයි. මේක දාන්න බලමුද මේ හරියට. දැන් ওই සද්දෙට ග්‍රැනී ඇහැරලා ඉන්නව නම් දැන් එන්න ඕනේ මචං. තාම නෑ. මට පේන්නේ තාම ග්‍රැනී ඇහැරලා නැහැ වගේ.
ආය පාරක් දාලා බලමුද? දැන් නම් එන්න ඕනේ බා. කම්මැලි කරනවනේ ඉතින් බෑනේ කරන්න. ග්‍රැනියාච්චි වා කොහෙද? ඔයාට මම බය නෑ එන්න. සබ් දෙපා ග්‍රැනියාච්චි හරිද? ෆේස් ටු ෆේස් කතා කරන්න ඉන්න මෙහෙට. පිස්සෙක් නේ ඉතින් බං මේක පිස්සෙක් කියන්නේ නිකන් දිගහංගු ඉතින්. කෝබන් මේ ආච්චි තවත් නෑනේ. දැන් මේ කොමඩු කෙඩිය ගහලා මේක දැන් මචං කන්න අඬු ඔය ඉන්නේ මචං කියද්දිම. දැන් ආවට බෑපන් හරිද? දැන් ඔය ගැණී ගියානේ ඔතනින්. දැන් තමයි මගේ ක්‍රමයේ පටන් ගන්නෙ. මෙන්න මේ ඇඳ ගාවට යන්න ඕනේ මචං. ඕක අරන් ගිහිල්ලා මෙන්න මේ කුමඩු ගෙඩිය බිමට දාන්න ඕනේ. ඔතන සාද්දයක් තමයි කරන්න ඕනේ. ඔය ඉන්නේ ගැණියාච්චි. ඕක යෙද්දිම ඉතින් පොඩි වැඩක් තියෙනවා කරන්න. මොකද බාගෙන ඉන්න ඕනේ. අඩෝ ඔය කියලා වුණානේ ඉතින් බෑනේ කරන්න. කොහොම තාබම් පොඩ ඩාන් වෙන ඩූන් වෙනවා ඉතින් දන්නේ නැද්ද? හරි ඉතින් අපි ආයෙ පාරක් try කරලා බලමු. ගණන් ගන්න එපා බොයිස් ඉතින් ඔහොම තමයි වරදිනවනේ මිනිස්සුන්ට නේ බව වරදින්නේ. දැන් නම් ඉතින් ගැණීට සකබුන් වෙන්නම දෙනවා. ඉස්සල්ලා ගන්න පෙරෙච්ච එකේ පලිය මම දැන් ගන්නවා මේකේ. දහංකෝ දැන් එනවා. ගැණී වරෙන් අඩු. ගැණී නෙමෙයි දැන් මොකා සකබුන් කරනවා. ඉතින් දන්නවනේ කවුද ඇවිල්ලා දින්නේ කියලා. අරෝ ගැණී එනවා. ඔය එනවා මචං ගැණියා. මචං ඔන්න ඔහම තියාගෙන ඉන්න ඕනේ මචං. ඉතින් ඔය ඇඳ එක ඔබාගෙන යන්න ඕනේ මචං. හරිද? ඒතකොට ගැණියා ග්ලිච් වෙනවා වගේ වෙනවා. හරි මචං මේ පේනවනේ. ගැණී ග්ලිච් වුණා. මේ ඇවිල්ලා මචං මැජික් ඉතින් නෑ මේවා හැමෝටම බෑ මේවා ඇවිල්ලා මැජික්. මේවා සැලුණු දක්ෂතාව. මේ මේකේ දත් ටිකේ හැටි. පේනවනේ ඉතින් හැටි. හරි බං ඉතින් අද වැඩේ ඔච්චරයි ඉතින් පේනවනේ. ගැණියා හිර කරා. ඉතින් ඔන්න බලන්න දැන් මේ සද්දයක් දැම්මත් ඕකට එන්න බෑ. ඔය පේනවනේ. දිච්චලා ඉන්නේ දැන්. හරි ඉතින් එහෙනම් අදට වැඩි ඉවරයි. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් මේ ගේම් එක ඉල්ලලා තිබ්බා. ඉතින් මේකේ එක එක ඒවා තියෙනවනේ. ගැණී 1 2 3 අපි 3ම ගහමු. මේ තියෙන්නේ පළවෙනි ගේම් එක. හරි බං ඉතින් එහෙනම් අදට වැඩි ඉවරයි. ඕක තමයි ක්‍රම දෙක. ඉතින් ඔයාලා try කරලා බලන්න. එහෙනම් කොල්ලෝ අදට වැඩි ඉවරයි. අපි ගියා මචං.